අහලා තියෙනවද කතාවක් පුංචි උනත් හරිම සැරේ ගම්මිරිස් ඇටේ කියලා. බලන්න මේ ප්‍රශ්නේ වට කරන්න පුළුවන්ද කියලා. තාම් තනෝවා ගුවන්ගේ ඉත්නන් ගොසන් මෝසම් නිකා. පහත වචනය හා ගුවන්ගේ ඉත්නන් ගැලපීමක් තිබෙන ගොසන් දෙය මෝසම් නිකා කුමක්ද? සන් කියලා කියන මේසයට. සෙලගි කියලා කියනවා කසලවලට. මුල්ගොන් කියලා කියනවා භාණ්ඩවලට. පන් කියලා කියනවා කාමරයට. ඔන්න ඊට පස්සේ උත්තර හතර තියෙනවා චරිදා. ඒ වගේම පොරිදා, චිවුදා, නොත්තා. ඉතින් මේ හතරටම ගැලපෙන වචනයක් වෙන්න ඕනේ මේ උත්තර හතරෙන් එකක්. බලමු. චරිත කියලා කියන්නේ සකස් කරනවට. සානල් චරිත මේසය සකස් කරනවා. ඒක ගැලපෙනවා. හැබැයි සෙලගීරල් චරිත කියලා කුණු සකස් කරනවා කියලා කියවෙන්නේ නෑනේ. මුල්ගෝනල් චරිත. ඒත් ගැලපෙනවා අඩුයි. පානල් චරිත. ඒක නම් චුට්ටක් ගන්න පුළුවන්. කාමරේ සකස් කරනවා. දැන් මේ දෙකකටම ගැලපෙන්නේ නැති හින්දා ඒක ගන්න බෑ. පොරිදා. පොරිදා කියන්නේ විසි කරනවා. සානල් පොරිදා මේසය විසික් කරනවා. එන්නේ නෑනේ. ඒකින්ද ඒක ගන්නත් බෑ. කාමරේ විසික් කරනවා. ගන්න බෑනේ. මුල්ගොන් කියන්නේ භාණ්ඩ නම් විසික් කරනවා කියලා කියන්න පුළුවන්. සෙලගි කුණු විසික් කරනවා කියලා කියන්න පුළුවන්. දෙකකට විතරයි ගැලපෙන්නේ. ඊට පස්සේ චිවුදා. චිවුදා කියලා කියන්නේ අස් කරනවා, විසි කරනවා, ඉවත් කරනවා. ඔය කියන අදහස. ගොඩක් දුරට අස් කරනවා, එහෙම නැත්නම් ඉවත් කරනවා. එතකොට බලමු. සන් කියන එක ගත්තාම සානල් චිවුදා මේසේ අස් කරනවා. ඒක ගැලපෙනවා. සෙලගිරල් චිවුදා කුණු ඉවත් කරනවා. මුල්ගෝනල් චිවුදා භාණ්ඩ ඉවත් කරනවා. ඒක ඕනනම් අස් කරනවා කියලා කියන්නත් පුළුවන්. පානල් චිවුදා කාමරය අස් කරනවා. හැබැයි ඒක නම් හතරටම ගැලපුණා නේ. එහෙනම් ඒක ගැලපෙන උත්තරේ. ඊට පස්සේ නොත්තා. නොත්තා කියලා කියන්නේ මොකක් හරි දෙයකට දමනවා. සානල් නොත්තා මේසේ දමනවා. ගැලපෙන්නේ නැහැ. සෙලගි නොත්තා කුණු දමනවා. ඒක නම් ගැලපෙනවා. මොකක් හරි දෙයකට කුණු දමනවා. ඒක ගැලපෙනවා. මුල්ගෝනල් නොත්තා භාණ්ඩ දමනවා. ඒකත් ගැලපෙනවා. පානල් නොත්තා ඒක ගැලපෙන්නේ නැහනේ. ඒකෙන් හින්දා දෙකකටම ගැලපෙන්නේ නැහැ. ඒකත් වැරදි. එහෙනම් ගැලපෙන උත්තරේ අංක 3.